හැන්ස් බ්‍රින්ක් කියන මේ හොස්ටල් එකේ මේක හොටෙල් එකක්. ඇත්තට මේකේ පහසුකම් අඩුයි. ලිෆ්ට් එකක් නැහැ. ගොඩාක් පිරිසිදු බාත්රූම්ස් නැහැ. එහෙම තත්ත්වයක්. ඉතින් ඒකම තමයි මේගොල්ලා මාකට් කරන්නේ. දන්නවද මෙයාලා මොකද්ද කරේ කියලා? එයාලා කරේ ඒගොල්ලන්ගේ ළඟ ඉදිරිච්ච අඩුපාඩු ටිකම මාකට් කරපු එක. ඒගොල්ලෝ කිව්වා ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් දැන් අපේ සද්දේ කලින්ටත් වැඩි. ඒ වගේම තමයි අපි ළඟ තුවා නැහැ. ඒකින්ද අපි ගොඩක් පරිසර හිතකාමී කියලා. ඔබට හිතාගන්න පුළුවන් ද වෙච්ච දේ මොකද්ද කියලා? ලෝකේ පුරාම ඉන්න බෑක්පැකර්ස්ලා මේ ලොකේෂන් එක හොයන්න පටන් ගත්තා. මේක තිබ්බේ ඇම්ස්ටර්ඩෑම් වල. එතකොට ලෝකේ පුරා ඉන්න බෑක්පැකර්ස්ලා මේ ලොකේෂන් එක බුක් කරන්න පටන් ගත්තා. ඒකින්ද ඒක හැමදාම සෝල්ඩ් අවුට් වුණා. මෙන්න ස්ට්‍රැටජි එක. මෙන්න ට්විස්ට් එක. බ්‍රෑන්ඩ් එක කරපු ට්විස්ට් එක තමයි මේ. ඉතින් ඒ වගේ ඔයාගේ බිස්නස් එකෙත් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක ඔයාගේ ඉලක්කගත පාරිභෝගිකයන්ට හංගන්න යන්න එපා. ඇත්ත කියන්නේ ඔතෙන්ටික් වෙන්න. ඒකම පාරිභෝගිකයෝ ඔයාව තදින් විශ්වාස කරන්න හේතුවක් බවට පත් වෙනවා. ඉතින් මේ තවත් එක බ්‍රෑන්ඩ් මැජික් එකක්.